කොහොමද ඔයාලට? මම තිලිනි. මම මේ සතියේ පොඩි අප්ඩේට් එකක් දෙන්න කියලා හිතුවා. මොකද කිව්වොත් පළවෙනිම කාරණේ මගේ ඩිසිප්ලින් එක හදාගන්න මම මටම ටාගට් එකක් දුන්නා හැම සතියෙම එක වීඩියෝ එකක් හරි අප්ලෝඩ් කරනවා කියලා. ඒක පළවෙනිම එක. පහුගිය ටික දවසක් මම අසනීපෙන් හිටියා. ඒක නිසා මට ඇත්තටම වීඩියෝ කරන්න උනේ නැහැ. හැබැයි මම මගේ රූම් එක ඇතුලේ පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ පැල ඇත්තටම මගේ හස්බන්ඩ්ගේ හොබි එකක් විදිහට තමයි එයා කරන්නේ. හැබැයි අපි හිතුවා දැන් පැල ටිකක් වැඩි නිසා මේක බිස්නස් එකක් විදිහට පටන් ගන්නවා කියලා. පේන්ටිංග්ස් නම් මම ඉගෙන ගන්න කරන්නේ, මේක බිස්නස් එකට කරන එකක් නෙවෙයි. මම හිතුවා මම පේන්ටිංග්ස් කරන්න ආයේ මුලින් ඉඳලා ඉගෙන ගන්නවා කියලා. මොකද මම හරිම ආසයි පේන්ටිංග්ස් කරන්න ඉස්සර. ඒත් දැන් අවුරුදු 20කින් 25කින් පේන්ටිංග්ස් කරේ නැති නිසා මට අඩුම තරමේ අඳින්න පුළුවන්ද කියලාත් මම දන්නේ නැහැ. පොඩියට මම ඉගෙන ගන්න පටන් ගන්නවා කියලා හිතුවා. මේක ඇත්තටම නිකම්ම පේන්ටිංග්ස් නෙවෙයි, මම හිතුවේ ටෙක්ස්චර් ආර්ට් කරන්න ඉගෙන ගන්නවා කියලා. ක්ලාස් එකකට ගිහින් නෙවෙයි. හැබැයි ඉතින් YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා එක විදිවලට ආර්ට්ස් කරන. ඒ වගේම අපි කැක්ටස් පැල තියෙන නිසා අපි හිතුවා පොට්ස් හදන්න. ලස්සන පොඩි පොට්ස් හදන්න කියලා හිතාගෙන අපි පටන් ගත්තා ජිප්සම් පවුඩර් එකෙන් පොට්ස් හදන්න. ඒක ටිකක් වතුරට දිය වෙන ගතිය වැඩි. හැබැයි ඒකේ සීල් එකක් තියෙනවා ගන්න. ඒ සීල් එක ගෑවට පස්සේ එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා හිතනවා. මේ තමයි පළවෙනිම බැච් එක අපි හදන. මගේ හස්බන්ඩ්ුයි මමයි එකතු වෙලා අපේ බිස්නස් එකට පොට්ස් නුත් එකතු කරන්න කියලා හිතුවා. ඒ වගේම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඔහොම තමයි පහුගිය ටිකේ මම ගත කරේ. ඉතින් ඔයාලා හැමෝටම thank you මමත් එක්ක එකතු වෙලා හිටියට.